කම්මැලි අප්පා. තඩි බඩේට කොල්ලක් දෙන්න ඕන. හෙලෝ. හෙලෝ තඩි බඩේ මේ. වරින්කෝ අපේ ගෙවල් පැත්තට. ඔක්කොම මට මේකත් එන්න කිව්වේ. නෑ බං නිකන් එන්න කිව්වේ. එහෙමද? මේ අපි යමන්ද සිරිදෝ ඉස්මාමලේ වත්තේ අඹ කඩන්නේ. අදාද යම ඒ ඔක්කොම කොබම් මෙතන දීපු අඹ ගහ. ඒක නෙබ. මෙතන දීපු අඹ ගහ නෑ නෙබ. ඔක්කොම ඉන්න මේකත් පොල් ගහන්නම් තියෙනවා බං. පොල් ගෙඩියක් කඩමුද? කෝබා කොහෙද? අර උඩ තියෙන්නේ බං බලහන්කෝ. අම්මට සිරි. කඩලා විකුණන්න පුළුවන් නේද බං? මොකද කියන්නේ කඩමුද? කඩනවා නම් කඩමු. තමන්කෝ ගහ ළඟට එන. මේ මොකෝ තඩි බඩේ අතත්තේ. ගෙඩි තියනවද බං? ඔව් ගෙඩි නම් තියෙනවා. අම්මේ මං ශිෂ්‍යත්වයට පාස් එක්කනේ. දැන් මට බයික් එකක් කරන් දෙන්න හොඳේ. තාත්තෙන් අහලා බලන්න චූටි පුතේ. මේ සැරේ තාත්තා කිව්වා තමයි පොල් වගාවෙන් ඔයගොල්ලන්ට අරන් දෙනවා කියලා. මට අරන් දෙනවද? පුතේ ඔයාට මම මේ සැරේ පොල් වගාවෙන් බයික් එකක් කරන් දෙනවා. හරි තාත්තේ. මෙන්න තාත්තේ අපේ වත්තට උකුන් අයියලා පැනලා පොල් හොරු පැනලා. මුන්ට යකෝ මම මෙච්චර කියලාත් මුන්ට තේරෙන්නේ නැහනේ. අද නම් මුන් දෙන්නට ගහනවා. උකුන් ගොල්ල. ඔව් කවුද කතා කරන්නේ? මොකද යකෝ පොඩ්ඩක් ඉඳහන්කෝ මේ පොල් ගෙඩි කඩ ගන්නද? ගුණපාල මාමා එන්න කලින්. ඇත්තද පුතේ? පොඩ්ඩක් මේ පැත්ත හැරිලා බලන්නකෝ. පොල් හොරු මගේ බයික් එක ගන්න නැති කරන්න ඇවිල්ලා. තාත්තේ මුන් දෙන්නට ගහන්න ඕන. අර උඩත් ඉන්න තනි බඩේ අයියා. අනේ මාමේ පොල් හරකමේ නම් නෙමෙයි ආවේ ඈ. ඇත්තද? පොල් වල කමේ නෙමෙයි දාවේ. එහෙනම් දැන් ගුටි කාපා. තඩි බඩේ මෙන්න මේ ගුණපාල මාමා මට ගහනවා. පටදෙයි අර උඩ හොඳටම ගන්නවා නේද? ෂේප් එකේ මාරු වෙන්න ඕන. මං යනවා ඔක්කොම. ඔබ ගුටි කාලා වරෙන් එනවා.